මේ කොමර්ස් කරන ළමයි හැමදේම බැලන්ස් කරනවා. හැමදේම කියපුවාම ඕන එකක් බැලන්ස් කරනවා. උන්ට බැලන්ස් කරේ නැත්තම් නිින්ද යන්නේ නැහැ පුතා. පැහැදිලිද? ඒකින්ද කොමර්ස් කරන ළමයිගෙන් හරියට පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝගේ ජීවිතේ පුරාවටම තියෙන පුතේ බැලන්ස් කරන එක. බැලන්ස් උන් නැත්තම් බැලන්ස් වෙනකන් try කරන්නේ බැලන්ස් කරන්න. අද අපි වට උගන්වන්න try කරන්නේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේක හැදෙන්නේ කොහොමද? සරලම මට්ටම මේ. එතකොට මේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔබ දන්නවා හැදෙන්නේ පුතේ ගිණුම් කරන සමීකරණයෙන්. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් නැත්තම් වගකීම් ධන ප්‍රාග්ධන. ඔන්න පුතා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට අපි මෙතනට දානවා මුළු වත්කම් රුපියල් ලක්ෂයයි. හිතමු. එතකොට මේක එකතුවත් අපි ගන්නවා රුපියල් ලක්ෂයක් කියලා පුතේ. එතකොට ප්‍රාග්ධනය අපි හිතමු රුපියල් 60000යි වගකීම් රුපියල් 40000යි සමාන වෙනවා පුතේ රුපියල් ලක්ෂයට නේ බැලන්ස් කරනවා කියලා කරන්නේ ඕකනේ.